Issy Imachi subscribe channel. Hello guys, මම අද අරන් ආවේ හැමට අහිත කර ක්‍රීම් මොනවාද මගේ අත්දැකීම කොහොමද ඉචින් ක්‍රීම් නිසා මගේ මොනට මොනවාද උනේ අදුන side effect ඒ ඔක්කොම මම ඔයාලා එක්ක අද බෙදා ගන්නවා වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වේවි ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න අපි මුලින්ම මෙහෙම පටන් ගමු බ්ලීචින් ක්‍රීම් කියන්නේ හැමට අහිත කරයි කියලා හැමෝම දන්නවනේ බ්ලීචින් ක්‍රීම් මාස 3ක් 4ක් යූස් කරලා අවසානයේ නතර කරාම ස්කින් එකට මොකක් හරි ඩැමේජ් එකක් එනවා කියලා හැමෝම දන්න දෙයක් නේ. ඉතින් අපි බලමු මම මේ වගේ ක්‍රීම් යූස් කරලා මට මොනවද උනේ කියලා. මම අද මුලින්ම කතා කරන්නේ මේ වීඩියෝ එක බලන ගෑල් ළමයි සමහර යූස් කරලා තියෙන යූස් කරන බලාගෙන ඉන්න ක්‍රීම් එකක් ගැන මුලින්ම වීඩියෝ එක ස්ටාර්ට් කරන්නේ ඒ ක්‍රීම් එකෙන්. ගොඩාක් දන්නවා මේ ක්‍රීම් එක හැමට අහිත කරයි. යූස් කරපු හැමෝටම මොන හරි සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිත් තියෙනවා කියලා. එහෙම සයිඩ් ඉෆෙක්ට් ආපු අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ක්‍රීම් එක හැමෝම දන්න කැරටොන් ක්‍රීම් එක. මේක ළමයි කිසිම කෙනෙක් යූස් කරන්න හොඳ නැති හැමට එච්චර අහිතකර ක්‍රීම් එකක්. කිසිම කෙනෙක් යූස් කරන්න හොඳ නැති. මම ගත්තේ 1100ක වගේ චූටි මුදලකට. මං හිතන්නේ ඕනම ලව එකක ඕනම තනක තියෙන්නේ මේක 1100ත් 1400ත් අතර සුළු මුදලක් වෙන්නේ මේ ක්‍රීම් එක. මිලෙන් හිතාගන්න පුළුවන් නේද මේ ක්‍රීම් එක හොඳයිද නරකයිද කියලා. මොකද එමෙ කියන්නේ මට දැන් කල්පවත්මක් නැහැ කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි මේ ක්‍රීම්. ඔයාලට මිල ගණන් එක්කම කිව්වා තමයි මේ වගේ බ්ලීචින් ක්‍රීම් යූස් කරන්න එපා. හරිද? මේ වගේ එන සයිඩ් ඉෆෙක්ට් එක ආයේ මාස 3-4ක් ගිහිල්ලවත් හොඳ කරගන්න බෑ. ડોක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් කරත් මම නම් කියන්නේ තිබුණ ස්කින් එකට ආයේ ගන්න ලොකු කාලයක් යනවා. මේ ක්‍රීම් එක ගාන්නේ සතියද දෙකද ඒකෙන් මූණට වෙන ඩැමේජ් එක කියන්න දෙයක් නැහැ නේද? මම කියන්නේ බ්ලීචින් ක්‍රීම් යූස් කරපු අයට කරන්න දෙයක් නැහැ. එයාලා හැම යථා තත්ත්වයට ගන්න ડોක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් කරන්නම ඕන. යූස් කරන්න බලන් ඉන්න අයට අනේ ගෑල්ලමයි මේ වගේ බ්ලීචින් ක්‍රීම් යූස් කරන්න එපා. ක්‍රීම් එකක් යූස් කරන්න ඕන නම් මම කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. නැත්නම් ළමයි නිකන් තියෙන හැම උනත් විනාශ කරගන්න එපා අපරාධේ. ආයෙත් විනාශ වුනහම රිකවර් කරගන්න සෑහෙන කාලයක් යනවා. මේ පැත්තකින් දාන්නම් මගේ කලින් ස්කින් ටෝන් එක. ඒ කියන්නේ මේ වගේ බ්ලීචින් ක්‍රීම් යූස් කරන කලින් කොහොමද මගේ මූණ තිබුණේ කියලා. එහෙම තිබුණ මූණ තමයි මම විනාශ කරගත්ත ළමයි. අපේ යාළුවාත් ඇවිල්ලා ඉතින් මගේ මූණ මෙහෙම හරි රිකවර් කරගත්තේ ડોක්ටර් කෙනෙක් මට දුන්නා. මෙන්න මේ ට්‍රෙටින් ඒ කියන ක්‍රීම් එක මට ડોක්ටර් කෙනෙක් රිකමෙන්ඩ් කරා. මේ ක්‍රීම් එකට නම් ඇත්තට මං යූස් කරා මේ ඉවර වෙනකම යූස් කරලා තියෙන්නේ. මේ ක්‍රීම් එකට නම් මගේ ස්කින් එකේ අර ඔයාලට පේනවා ඇති ලොකු පිම්පල් දෙන්නේ. ඒවා හොඳ උනේ නෑ මේ ට්‍රෙටින් කියන ක්‍රීම් එකට නම්. ඊට පස්සේ YouTube එකේ මම සර්ච් කරලා බලලා ගත්තා මෙන්න මේ ක්‍රීම් එක. මේක මම ගත්ත රුපියල් 500 ගානකට වගේ. මේ ක්‍රීම් එකට නම් ඇත්තටම මගේ මේ
අර අලුතෙන් එන පිම්පල් තියෙනව නේද? අලුතෙන් එන පිම්පල් එකක් උඩින් රැට ගෑවට පස්සේ ඇත්තටම උදේ වෙද්දී ඒ පිම්පල් එක අඩු වෙලා තියෙනවා. මේකක් නෙවෙයි ජෙල් එකක්. මේක නම් ඇත්තටම හොඳයි. ක්‍රීම් ගහලා මූණේ පිම්පල් ඇවිත් ඒ පිම්පල් මෙන්න මේ වගේ වෙලා නම් මෙන්න මේ ක්‍රීම එක යූස් කරලා බලන්නකෝ මං කියනවාට. ඇත්තටම හොඳයි. ඉතින් මං අවසාන පාඩි කියන්නේ මම පෙන්වන ක්‍රීම් ටික යූස් කරන්න හිතන්නවත් එපා. හරිද? මම මගේ අත්දැකීම කිව්වේ ඒ නිසා ඩීජින් ක්‍රීම් යූස් කරන්න ඉන්න ගෑන් ළමයි මං ආයෙත් කියනවා මේ වගේ ක්‍රීම් නම් යූස් කරන්න හිතන්නවත් එපා. ඉතින් ලස්සන ළමයෝ මම අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. බයි. සරණයි.